ඒ වගේ සුවිශේෂී ගණේ අපරාධකරුවෙක් ලෙස නම් කරන පොලිස්පති කරන්න මාර ගේමක් දීලා තමයි රනිල් මේයාකාව පොලිස්පති. පැරාමිලිටරි කණ්ඩායම් තියාගෙන වෙනත් කොන්ට්‍රැක්ට් කරලා දෙනවා. ඇත්තටම මොකු පාතාලකට එකේ අරක්කු විකුණන එක. ඉතින් ගමේ කසිප්පු මුදලාලිගේ දේශබන්දුගේ අතර කිසිම වෙනසක් ගමේ කසිප්පු මුදලාලි කරන්නේ අඩු මුදලට වෙරි වෙන්න පුළුවන් ඩ්‍රින්ක් එකක් හදනකොට ඒ මිනිස්සුන්ට විදේශීය මත්පැන් වර්ග සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා අඩු මිලකට මිලදී ගන්න තිබුණොත් අනිවාර්යෙන් ඔවුන් එතනින් මේක මිලදී ගන්න. ඍජුව වැඩ කරලා ඍජුව අදහස් දැක්වුවා. ඍජුව අදහස් දක්වලා මේ ඇපෙල්ලි මෙතක් ඇංගිලා හිටියා පොලිස්පති. දවස් 20ක් ඇංගිලා ඉඳලා තමයි මේ විදිහට එකපාරටම ඇවිල්ලා එකම දේශපන්දු බන්දුනේ පන්දු හරි පෙරලි යන්නේ. දේශබන්දු යලි රිමාන්ඩ් කරා හරි. ඒ පොත තියලා දේශබන්දු දෙන්නකොන් අප්‍රේල් 3 දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. මාතර මහේස්ත්‍රාත් තුමා තමයි මෙම නියෝගය දීලා තියෙන්නේ. චෝදනා 9ක් යටතේ චෝදනා ගොනු කරා කියලා සඳහන් කරා. ඒත් එක්කම ඔහුගෙන් බන්ධනාගාරය තුලදී ප්‍රකාශ ලබා ගැනීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි දිලීප පීරිස් මහත්මයා අවසර ඉල්ලුවා. ඒ අවසරත් ලැබුණා. ඉතින් මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියලා තියෙන මෙන්න මෙහෙම කතාවක්. පොලිස්පතිවරයා අධිකරණයට බාර වූ ඔහුගේ වත්කම් තහනම් කිරීම සඳහා නියෝගයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත පැමිණ සිටි අවස්ථාවේ බව තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇත්තටම ටිකක් කතා කරන්න ඕන. දවස් 20ක් ඇංගිලා හිටියා පොලිස්පති. දවස් 20ක් ඇංගිලා ඉඳලා තමයි මේ විදිහට එකපාරටම ඇවිල්ලා බාර වුණේ. ඒක 아무තු විදිහකට නීතිඥවරු විශාල පිරිසක් එක්ක ඇවිල්ලා බාර වුණා. එතකොට අර මේක අර නීතියේ පොඩි මේකක් තියෙනවා. අර නීතිඥවරු විශාල පිරිසක් ඇවිල්ලා එකම දේ ඉල්ලද්දි අප ගන්න පුළුවන් වගේ නිකන් පොඩි තියරි එකක් තියෙනවා. වර්ණ ගොබෙල්ස්ගේ වගේ තියරි එකක්. ඉතින් ඒ තියරි එක පාවිච්චි කරලා තමයි ආවේ. කෙසේ හෝ අප ලැබුණේ නැහැ. ඉතින් දිලීප පීරිස් මහත්මයා ඔහුගේ අදහස් ප්‍රකාශ කළා. ඔබ මේ වෙනකොටත් දන්නවා ඒ කියලා දෙමු. ඍජුව වැඩ කරලා ඍජුව අදහස් දැක්වුවා. ඍජුව අදහස් දක්වලා මේ ඇපෙල්ලීම ප්‍රතික්‍රියා මේ බාර වෙන්න කලින් දවසේ දේශබන්දු දෙන්නකෝන්ගේ නිවස පරීක්ෂාවට ලක් කරලා තිබුණා. හෝකන්දර පිහිටි නිවස. මේ පරීක්ෂාවට ලක් කිරීමේදී මත්පැන් පෝතල් 1000ක් පවුන හම්බෙලා තිබුණා. 1000කට වැඩි ප්‍රමාණයක් විදේශීය මත්පැන්. දැන් මෙතනදී මේ පොඩි දෙයක් තියෙනවා. මේක තමයි දැන් ගමේ කසිප්පු මුදලාලිගේ සර්විස් ගමේ කසිප්පු මුදලාලි කරන්නේ අඩු මුදලට වෙරි වෙන්න පුළුවන් ඩ්‍රින්ක් එකක් හදලා විකුණන එක තමයි එයාගේ ඩියුටි එක. එයාගේ සර්විස් එක ඒක. ඒක තමයි ගමේ තත්ත්වය. මොකද ගමේ මිනිස්සුන්ගේ ආර්ථික මට්ටම ටිකක් පල්ලෙහා තියෙන. ඒකට කසිප්පු බොන්නේ ආර්ථික මට්ටම පල්ලෙහා තියෙන අය. එතකොට ඒ අයට අවශ්‍ය කරන්නේ ගල් බෝතලයට වඩා අඩුවෙන් මුදලක් දීලා බීලා වෙරි වෙන්න පුළුවන් ඩ්‍රින්ක් එකක් තමයි ඕන. ඒ කාර්යය කසිප්පු මුදලාලිය හරහා වෙනවා. හරිද? එතකොට නගරේ විශේෂයෙන් ගත්තම කොළඹ ක්ලබ් වල, හොටෙල් වල, රෙස්ටුරන්ට්ස් වල බොන්නේ එතකොට ආර්ථික මට්ටමින් උසස් අය. ඒ අය බොන්නේ ගොඩක් වෙලාවට විදේශීය මත්පැන් වර්ග. එතකොට ඒ මිනිස්සුන්ට විදේශීය මත්පැන් වර්ග සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා අඩු මිලකට මිලදී ගන්න තිබුණොත් අනිවාර්යෙන් ඔවුන් එතනින් මේක මිලදී ගන්න. ඉතින් මොකක් හරි ඒ කියලා විස්කි වර්ගයක් තියෙන. මේ විස්කි වර්ගයේ ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 3ක් වෙනවා. හරිද? බ්ලැක් මාකට් එකේ ලක්ෂ 1.5කට තියෙනවා. ඒ කියන්නේ බදු නොගෙවන මේවා මේ රට තුලට එන්නේ. ඒත් බ්ලැක් මාකට් එකේ ලක්ෂ 1.5කට තියෙනවා. හරි. එතකොට අර ලක්ෂ 3ට බෝතල් දෙකක් ඒ මනුස්සයාට ගන්න පුළුවන්. එතකොට ඒ මනුස්සයා කරන්නේ අර ලක්ෂ 3ට බෝතල් දෙකක් එකේ අරක්කු විකුණන එකයි. ඉතින් ගමේ කසිප්පු මුදලාලිගේ දේශබන්දුගේ අතර කිසිම වෙනසක් ගමේ කසිප්පු මුදලාලි කරන ඩියුටි එකම තමයි දේශබන්දු පොලිස්පති වෙලත් කරලා තියෙන්නේ. අනීතිකව මත්පැන් රට තුලට ගෙනල්ලා ඒවා විකුණන ජාවාරම් තමයි කරලා තියෙන්නේ. මේ වගේ පුද්ගලයෙක් විශේෂයෙන් දිලීප පීරිස් මහත්මයා කිව්වා පොලිස් කොස්තාපල්කමට සුදුසු නැහැ. ඇත්තටම කොස්තාපල්කමට සුදුසු නැති වැඩ තමයි කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ ජාවාරම්කාරයෝ අපරාධකාරයෝ පොලිසිය ලොකු පුටුවල ඉන්නන්න කටයුතු කරපු උන්ට නම් හෙන ගහන්න ඕන. හරි. කරපුන්ට කොහොමත් හෙන ගහන්න ඕන. මේ පුටුවේ ඉන්නන්න සෑහෙන ගේමක් දුන්නනේ. මෙයාකාව පොලිස්පති කරන්න මාර ගේමක් දීලා තමයි රනිල් මෙයාකාව පොලිස්පති කරේ. සීයාගේ වැඩ ඉතින් සීයා උඩරිම වැඩ දාලා තියෙනවා. ඉතින් සීයා කියන්නේ පැරාමිලිටරි කණ්ඩායම් තියාගෙන හිටපු මිනිස්සෙන්නේ. ඉතින් 88 89 බටලන්ද වාර්තාවයක පැහැදිලිව සඳහන් වෙන ඉතින් බටලන්ද සමයේ පැරාමිලිටරි කණ්ඩායම් දාගෙන රටේ නීතිය අතට අරගෙන කටයුතු කරගෙන තමයි සීයාත් ඒවා තාම නීත්‍යානුකූලව ඔප්පු වෙලා නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඒ කාරණාත් ඉදිරියේදී නීත්‍යානුකූලව ඔප්පු වෙයි කියලා. ඉතින් දේශබන්දුත් කරන්නේ ඒක තමයි. දේශබන්දුත් කරලා තියෙන්නේ දේ තමයි පැරාමිලිටරි කණ්ඩායම් තියාගෙන වෙනත් කොන්ට්‍රැක්ට් කරලා දෙනවා. ඇත්තටම මොකු පාතාලන. ඊට බලද්දී
පාතාලයේ කරන ජාවාරම් තමයි මොහු කරලා තියෙන්නේ. ඇත්තටම මොහු පාතාල නායකයෙක් කියලා තමයි හඳුන්වන්න පුළුවන්. ඉතින් ගමේ කසිප්පු මුදලාලිගේ තත්ත්වේ ඉඳන් පාතාල නායකයාගේ තත්ත්වය දක්වාම මොහු කටයුතු කරලා තියෙනවා. හරිද? කසිප්පු මුදලාලිගේ ඩියුටි එකත් කරලා පාතාල නායකයාගේ ඩියුටි එකත් කරලා ඉතින් මොහු ඇත්තටම අමුතුමාකාරයේ අපරාධකරුවෙක්. ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. හරි ජාවාරම්කාරයෙක් අපරාධකරුවෙක් මොහුට විරුද්ධව අනිවාර්යෙන් තදින් නීති ක්‍රියාත්මක විය යුතුයි. හරිද? මොහු නීතිය ගැන අවබෝධයක් තියෙන පුද්ගලෙක්. ඉතින් මොහුගේ නමට කිසිම වත්කමක් තියාගන්නේ නැහැ. සුවිශේෂී ගණේ අපරාධකරුවෙක් ලෙස නම් කරලා තියෙන නීති විරෝධී ක්‍රියාවන් ඉදිරියට ගෙනල්ලා මේවා රට තුල අනාවරණය කරලා නීති ඉදිරියේ ඔප්පු කරලා මෙවැනි පුද්ගලයන්ට දඬුවම් ලබා දෙන්න නැවත වතාවක් මේ වගේ අය මේ වගේ වැඩ කරන්න හිතෙනවා නම් ඔවුන්ට හිතෙන්නේ නැති ගානට මේ වගේ පුද්ගලයන්ට දඬුවම් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.